අපි මේ වීඩියෝ එකේ සාකච්ඡා කරලා බලමු කොහොමද වාගේ එම්ප්ලොයිස්ලට වා සැලරි එකක් ඉෂුව කරන්න කියන කාරණාව සම්බන්ධ. එතකොට ඒකෙදිත් වා සුපුරුදු පරිදි වා යන්න ඕන අද සෙක්ෂන් එකට. අද සෙක්ෂන් එකට ගිහිල්ලා වා යන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ සැලරි කියන ඔප්ෂන් එකට. සැලරි වලට ගිහිල්ලා හොයන්න pay a salary කියන ඔප්ෂන් එකට. pay a salary වලට ගිහිල්ලා වාට සිලෙක්ට් කරගන්න අවශ්‍ය නැහැ වාගේ එම්ප්ලොයි සිලෙක්ට් කරගත්තයින් පස්සේදී වාට මෙයාගේ data ටික view කරගන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ salary type එක කොහොමද, base salary එක කොහොමද, එයාට already මේ වෙනකොට දැනට කීයක් ගෙවලා තියෙනවද, ඊට attend දවස් ගාන කොච්චරද, ඒතොර එයාගේ ඒ attend වෙච්ච දවස් ගානට හෝ මේ වෙනකොට එයාගේ හැදිච්ච full salary එක කොහොමද, ඒතොර already paid ඒවා අයින් කරලා එයාට available salary එක කීයක්ද කියලා වාට වෙනම බලාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියමු වාට හිතමුකෝ වාගේ එම්ප්ලොයිට නැත්නම් වාගේ වැඩ කරන සේවකයට එකතු කරන්න ඕන එයාට බෝනස් මොනවා හරි. එතකොට අන්න ඒ ළඟ වෙලාවට වාට ඇඩ් කරන්න පුළුවන්. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. ඔය විදිහට ඇඩ් කරලා මෙතනින් දාන amount එක මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. ඒ ටික ඇඩ් කරලා ඔයාට පුළුවන් එයාගේ මොනවාරි අඩු කරන දේවල් තියෙනම් අන්නේ ඩිඩක්ෂන්ස් ඩිස්ක්‍රිප්ෂන් එකයි amount එකයි දාලා මෙතනින් ඇඩ් කරන්න. එතන මෙතන amount එකයි මෙතන available salary එකයි එකතු වෙලා යාට කොච්චර salary එකක් pay කරන්න තියෙනවද කියලා වැටෙනවා. ඔයා යාට salary advance එකක් දෙනවා නම් ඔයා මෙතනින් salary type එකෙන් ඔයා select කරන්න ඕන salary advance කියන option එක. එතකොට යාට full salary එකක් නම් දෙන්නේ ඔයා select කරන්න අවශ්‍යයි full salary කියන option එක. full salary කියන option එක දාලා මෙතන paid amount එක ඔයාට කීයක්ද ගෙව්වේ කියලා ඔයාට මෙතනින් enter කරන්න පුළුවන්කම තියෙනවා.